අදම කොලට කියලා දෙන්නේ YouTube එකට කොහොමද thumbnail එක සුපිරිම quality තියෙන ප්‍රීමියම් quality thumbnail එක තප්පර 5ක් ඇතුළත AI වලින් හදාගන්න කොහොමද කියලා. AI තියෙනවා Photoshop use කරන්න මොනවා හරි තව වෙන අමාරු ඒ කියන්නේ කරන්න බැරි අමාරු විදිහේ වෙන softwares use කරන්න මොනවත් කරන්න දෙයක් නැහැ. ඔයාලට prompt එකක් දෙන්න විතරයි තියෙන්නේ. prompt එකක් දීලා අදාළ විස්තර ටික දුන්නා. ඔයාලා YouTube thumbnail එක හදාගත්තා. හරිම ලේසි පහසුයි වැඩේ කරන්න දෙන විදිය හරියට දෙන්න. මෙන්න මෙතන ඔය ඉස්සෙල්ලාම Chrome browser එකට ගිහලා Chrome browser එකට ගිහලා එතන යන්න Google Translate වලට. හරි ඊට පස්සේ translate එකට ගිහලා ඔය ශ්‍රී ලංකාවේ මිල අඩුව. හරි මේක මගේ YouTube thumbnail එකට එනවන title එකේ පොඩි කොටසක්. හරිද? ඉතින් ඒක තමයි මම මේ type කරලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන සයිට් එකක් තියෙනවා. ඒ සයිට් එකට අනිවාර්යයෙන්ම යන්න ඕන සිංහල ටයිපින් කියලා සයිට් එකක් තියෙනවා. හරි ඒක Mimo front කියලා කියන්නේ. අපි ඒක සර්ච් කරගමු සිංහල ටයිපින්. මෙන්න මේක තමයි සයිට් එක front me කියලා තියෙන්නේ. Mimi වෙන්නේ නැති. හරි ඔයා ඒකට යනවා. ඒකට ගිහලා ඉවරලා එතන ඔයාට මෙන්න මේ විදිහට මෙතන ටෙක්ස්ට් එක සිංහල ටෙක්ස්ට් එක කොහොමද දෙන්න ඕනේ කියලා ස්ටයිල්ස් තියෙනවා. මෙතන මම මේක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන සයිස් එක වලට ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඔයාලට ෆොන්ට් එකේ ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. 3D උනත් බෙදලා දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන ඔයාලට කලර්ස් වෙනස් කරන්න පුළුවන්. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක එන ෂැඩෝ එකේ කලර් එක ෆොන්ට් එකට එන ඒක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ටෙක්ස්ට් එක කොපි කරගන්න. දැන් මම ට්‍රාන්ස්ලේටර් එකට ගිහලා මේක කොපි කරගන්න. මම ට්‍රාන්ස්ලේටර් එකේ මේ අතනම සිංහලෙන් ටයිප් කරගන්න ඕන නිසා විතරයි. හරි ඊට පස්සේ මෙතන ගිහලා මෙතන මේක කොපි පේස්ට් කරගන්න. ජීවිත වැඩි හරියක් ගෙවුනේ අපේ පාරේ. හරි ඊට පස්සේ මෙතන ශ්‍රී ලංකාවේ මිල අඩුව කියලා මෙතන ඔය එනවා ඉමේජ් එකක් විතර තමයි මේක සේව් වෙන්නේ. හැබැයි බෑග්ග්‍රවුන්ඩ් එක ක්‍රොප් වෙලා තියෙන ටෙක්ස්ට් එක විතරක් තියෙන ඉමේජ් එකක් විතර තමයි මේක සේව් වෙන්නේ. හරි ඊට පස්සේ ආයෙ මම මෙතන ටයිප් කරගන්නවා සුපිරිම එක කියලා. සුපිරිම එක කියන්නේ මම YouTube එකට වීඩියෝ එකක් කරා මගේ ස්ටුඩියෝ එකේ වීඩියෝ. හරිද? ඒකට අදාළ YouTube thumbnail එක තමයි මම හදන්නේ. හරිද? හරි. ඒ thumbnail එකට දාලා title එක තමයි මම මේ සිංහලෙන් දෙන්නේ. මොකද සිංහල ChatGPT එකේ හරියටම ගන්නවා මම අර ඒ කියන්නේ හරිය කියන්නේ ෆොටෝ එකක් ක්‍රියේට් කරද්දී එන quality එක පොඩ්ඩක් අඩුයි. අකුරු පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? ඒක වෙනස් නොවෙන්න ඕන නිසා තමයි මම මෙතනින් මේ front එක කරගන්නේ. හරිද? ඔයාලට තේරෙන්නේ. මගේ reason එක කොහොමද පෙන්නන්න. හරි. ඊට පස්සේ මෙතන මම ඇඩ් කරගන්නවා මම YouTube මම ස්ටුඩියෝ එක ගැන වීඩියෝ එකක් කරද්දී ගත්ත ෆොටෝ එකක්. හරිද? මෙතන මේක අප්ලෝඩ් කරගන්න. මම ෆොටෝ එක පෙන්නන්න. මෙන්න ෆොටෝ එක. මේක නිකන් ෆෝන් එකෙන් ගත්ත වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් විතරයි. ස්ක්‍රීන්ෂොට් එක ක්‍රොප් කරලා දීලා තියෙනවා. මේ වෙනම ෆොටෝස් ගන්න ඕන, වෙනම ෆොටෝස් අරගෙන මේ කරන්න ඕන. ඒ කිසිම දෙයක් විතර නැහැ. එතන කෙලින් මේක අප්ලෝඩ් කරා. මොකද එයා ක්වොලිටි එකට ඒක හදනවා. ආයෙමත් ෆ්‍රී ක්‍රියේට් කරනවා. හරි. ඊට පස්සේ මම මෙතනට අර ටෙක්ස්ට් එකත් විතර ඇප්ලයි කරගන්නවා. ටෙක්ස්ට් එකේ ඉතුරු ටිකත් ඇප්ලයි කරගන්නවා. මතක තියාගන්න ChatGPT එකේ ප්‍රී version එකේ ඔයාලට ෆොටෝස් 3යි අප්ලෝඩ් කරන්න පුළුවන් මෙතන. හරිද? මම කලින් හදාගත්ත එක. හරිද? inbox mobile කියලා මම කලින් හදාගත්ත එක. මේක දෙකේ පිනිෂන් එක පාඩන්නේ. මෙන්න බලන්න අකුරු වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරිද? ඉතින් අකුරු වල පොඩි ප්‍රශ්නයක් කියනවා. ඒක නිසා තමයි මම සයිට් එකට ගිහලා ටෙක්ස්ට් එක හරියටම පිළිවෙලට අරගන්නේ. හරි දැන් බලමු කොහොමද වැඩේ කරන්න කියලා. මම ඊට පස්සේ යනවා කෙලිම YouTube එකට. YouTube එකට ගිහිල්ලා ඔයාලා වීඩියෝස් දැකලා ඉවරලා සමහර වීඩියෝස් වල thumbnail දැක්කම මාර ලස්සන මේ හිෂාන් කියන එක කෙනා හිතනවා. හොඳ YouTuber කෙනෙක්. එයාගේ තියෙන thumbnail හරි ලස්සනයි. මාර quality. එයා හදන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපිට ඒ quality එක ආස නිසා එයාගේ වීඩියෝ එකේ link එක ගහලා ඔයාලා මෙතනට paste කරනවා. ඒකේ reason එක තමයි ඒ thumbnail එක මම කියනවා ChatGPT එකට මේක අඳුර ගන්න එක. මම කියන්නේ මේ තියෙන්නේ මට මගේ YouTube thumbnail එක මේ වගේ හැදෙන්න ඕන වගේම මේ quality එකට හැදෙන්න ඕන කියලා example එකක්. හරිද? හරි. example එකේ ඔයා ඒකට මේ link එකේ තියෙන YouTube thumbnail එක example එකක් කරගන්න. හරිද? මම කියනවා ඒක example එකක් විතර ගන්න. ඇත්තටම ChatGPT එක මාර intelligent. හරිද? එයාට අපි කියලා දෙන දේවල් බලනවා සිංහල typing වගේනේ. මේක අර English වල කියන්නේ English වලින් type කරන සිංහල. ඒ විතරයි. ඊපස්සේ මම වීඩියෝ description එක කරනවා. මගේ room එකේ ස්ටුඩියෝ එකේ තියෙන විදියට හදාගත්තේ කොහොමද වගේම මම ඒකට භාවිතා කරපු මිල අඩුම light, camera, gimbal, stand මොනවද කියන එක ගොඩක් අඩුම මුදලට හොඳම quality වීඩියෝ එක ගන්න. හරිද?
FB එකට YouTube එකට quality content එකක් කරන එක තමයි ඒකට අදාළ YouTube thumbnail එකක් හදලා දෙන්නේ කියලා මම දෙනවා වීඩියෝ description එක. එතකොට යාට හරියට අඳුරගන්න පුළුවන් මට අවශ්‍ය මොනවද කියලා. හරි ඊට පස්සේ බලනවා මම ඒකත් දීලා uploaded photos ගැන description එක දෙනවා. ඒ කියන්නේ මම උඩින් photos තුනක් upload කරා. අන්න ඒකේ first පළවෙනි photo එකේ තියෙන ඉන්න මගේ ස්ටුඩියෝ එකේ මගේ ඒ ලයිටින් දෙකකුත් එක්ක තමයි මම ඉන්නේ කියලා මම කියනවා. හරි ඔබට කියවන්න. මම කියනවා ඒ වුණාට background එක crop කරන්න එපා. මගේ natural look එක ඒ විදිහටම ආරක්ෂා වෙන විදිහට ගන්න කියලා කියනවා. මොකද මම මගේ look එක වෙනස් වෙනවා සමහරවිට AI වලින් photos හදද්දී natural look එක වෙනස් වෙනවා. ඒක වෙනස් නොවෙන්න ඕන නිසා තමයි මම මේ විදිහට කියන්නේ. හරිද? ඊට පස්සේ background එක crop කරන්න එපා, cut කරන්න එපා. මොකද background එක අතර මගේ ස්ටුඩියෝ එකේ තියෙන background එකට තියෙන හරිද? ඉතින් ඒකත් ගන්නවා. යක් කොන්ද කෙලින් එක කොමෙන්ට් කෝවා හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන පුළුවන් තරම් මම දුන්න ලින්ක් එකේ තියෙන වගේ high quality ගන්න high quality thumbnail එකක් හදලා දෙන්න කියලා තමයි කියන්නේ. හරිද? ඉතින් ඒක යාට example එකක් විතර දීලා තියෙනවා වීඩියෝ එක description එකේ දීලා තියෙනවා photos ගැන විස්තර ටික දීලා තියෙනවා. හරිද? මම ටිකට කරගෙන ඊට පස්සේ full sentence එක මේකයි කියලා මම වරහන් ඇතුලේ මම අර YouTube thumbnail එකට එන්න ඕන සම්පූර්ණ මේ ටයිටල් එක දෙනවා. හරිද? මම ඒක සිංහලෙන්මයි දෙන්නේ. හරි. මම ආයෙම සිංහලයකට ගිහිල්ලා මම ආයෙ ටයිප් කරගන්න මම ටයිප් කරපුවා නැති නිසා. බලමු. ශ්‍රී ලංකාවේ බිල අඩුම සුපිරිම ස්ටුඩියෝ එක මොකක්ද කියලා. හරිද? ඒක තමයි මම මෙතනින් කොපි කරගන්නවා. අතන ගිහලා පේස්ට් කරනවා. මොකද ටයිටල් එකක් මෙන්න මේක එන්න ඕනේ කියලා හරියටම දුන්නාට පස්සේ එයාට හරියටම අඳුර ගන්න පුළුවන්. හරි. බලමු මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මම මෙතන මම ශ්‍රී ලංකාවේ මිල අඩුම සුපිරිම ස්ටුඩියෝ එක කියලා මෙතනින් මම වරහන් ඇතුලේ දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි thumbnail එකේ title එක එන්න ඕන කියලා මම එයාට හරියට අඳුර ගන්න දෙනවා. හරි ඊට පස්සේ මම ඔයාලට උඩින් දුන්න text එකේ පොඩ්ඩක්වත් වෙනස් කරන්න බෑ. හරිද? text එක style එක වෙනස් කරන්න බෑ කියලා මම කියන්නේ. style එක ඒ විදිහටම එන්න ඕන කියලා තමයි කියන්නේ. අකුරු type එක මට ඕන නිසා මම අර site එකට ගිහිල්ලා copy කරලා ගත්තේ. ෆොටෝ එකක් විතර දීලා තියෙනවා මම එයාට. ඊට පස්සේ ස්ටයිල් එක ඒ විදිහටම තියෙන්න ඕන වෙනස් කරන්න එපා කොහොමවත්. එතපරේ ගෝල් ගහනවා ට්‍රැෆික් කාරට හොලන්න රට පුරාකෝ. හරි ඊට පස්සේ අනිත් ඊට පස්සේ ෆොටෝ එකේ ඉන්නේ පුද්ගලයාගේ ස්වභාවික පෙනුම කොහොමවත් පොඩ්ඩක්වත් වෙනස් කරන්න එපා. හරිද? ඒක මට ගොඩක් වැදගත්. මම වෙනස් වෙනවා චේන්ජ් වෙනවා එක වැඩේ කැතයි වැඩේ සෙට් එක. හරිද? ඊට පස්සේ thumbnail එකේ මම විස්තර ටික දෙනවා size එක 16:9 මතක තියාගන්න thumbnail size එක 16:9. හරි. ඊට පස්සේ ස්ටේට් එක දුන්නා. මෙන්න මේ විදිහට දානවා. ඊට පස්සේ බලමු අපි මේක කොහොමද ක්‍රියේට් වෙන්නේ කියලා. කැලකලා බාපු. හරි ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. හරි මම ඔයාලට මුලින් මම පෙන්නන්න මම හදපු කලින් හදපු thumbnail ටික සෙට් එකක් පෙන්නන්න මම ඔයාලට. මේ තියෙන මම හදපු thumbnail එක මේක නැච්චරම quality එකක් නෙමෙයි වගේ හිතවල පේනවාද. හරි. මෙන්න මේක පොඩ්ඩක් චුට්ටක් quality හැබැයි මම අකුරු වල පොඩි කෙනසක් කේසක්. හරි. අකුරු වල අන්න ඒකද මම අර site එකට ගිහිල්ලා text එක හරියටම අරගෙන ඒකට දෙන්න. ලස්සන ක්‍රියේට් කරලා දෙන්න. මේක Photoshop වලින් හදන්න ගියා නම් මොකද මේක හදන්න කියන කොච්චර මහන්සි වෙනවද? ලස්සනට වෙන්නේ. විස්තර ටික අපි හරියට විස්තර ටික දුන්නට පස්සේ prompt එක තමයි වැදගත්ම මෙතන. හරියට විස්තර ටික දුන්නාන් පස්සේ හරියටම වැඩි ගන්න. යා හරියටම අඳුර ගන්න අපිට අවශ්‍ය මොකක්ද වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එක thumbnail එක මොකක්ද දෙන්න ඕන ටයිටල් එක මොකක්ද දෙන්න ඕන ෆොටෝ එක මොකක්ද දෙන්න ඕන මොන වගේ එකකටද මේක හදන්නේ හරියට විස්තර ටික දුන්නාට පස්සේ එයා ඉතින් ඉන්ටෙලිජන්ට් නේ කොහොමද ChatGPT එක ඉන්ටෙලිජන්ට් වට ChatGPT එකේ මේතර Gemini එකක් යූස් කරන්න පුළුවන් තව සයිට් තියෙනවා Leonardo AI ඉතින් ගොඩක් ඒවා තියෙනවා වැඩ කරනවා එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු තව සිම්බුවක් නැතුව මට පොඩ්ඩක් අමාරුයි වැඩ කරන්න